හෙල්ලෝ ගායිස් ඉතින් ඔයාලට අද ගෙනල්ලා තියෙන්නේ මෙන්න මේ ඇප්ලිකේෂන් එක ගැන ටිකක් ඔයාලට කියලා දෙන්න. ඒ කියන්නේ මේ ඇප්ලිකේෂන් එක ගැන ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක පාවිච්චි කරන්න. ඒ දන්නේ නැති කට්ටිය තමයි අද වීඩියෝ එක ගෙනාවේ. දන්න කට්ටිය ඉතින් බලන්න ඕනේ නැහැ. ඒක වෙන කතාවක්. වීඩියෝ එකට යන්න කලින් කියනවා නිවන් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම like කරන්න, share කරන්න, comment එකක් දාන්න වීඩියෝ හොඳයි නම් අපි වැඩි කතාවක් වීඩියෝ එකට මාත කරන්න යන්න මචං. මෙන්න මේ Wondershare Film Mora කියන app එක ගැන ටිකක් ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි වැඩි කතා කරන වීඩියෝ එකට යමු. හරි guys ඉතින් මේකයි ඔයාලා කරන්න ඕනේ. දැන් ඔයාලට පේනවනේ මෙන්න මෙතන තියෙනවා create project කියලා. ඒක උඩ ඔයාලා ඒක open කරද්දිම ඔයාලට ඒක වැදගත් තියෙනවා. ඊට මෙතන aspect ratio කියලා එකක් තියෙනවා. ඒකෙන් ඔයාලා මේ size එක දැම්මොත් 16.9 වගේ දැම්මොත් ඔයාලා දැන් ඔය YouTube එකේ full video වගේ හදන්නේ මෙන්න මේ size එකකින් short video එකක් හදන්න ඕන නම් මෙන්න මේ click කරාම short video project කියලා මෙතන පෙන්නනවා. මේ click කරාම new project කියලා විතරයි එතන පෙන්නන්නේ. මේ යාලා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ new project එක උඩ click කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට මේක open වෙනවා. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ import එක උඩ click කරලා ඔයාලට ඒ කියන්නේ අවශ්‍ය file එක මම ගිහින් වීඩියෝ එකක් කරගන්න මොකක් හරි ඔයාලට පෙන්නන්න දැන් edit කරලා අපි add කරගමු මෙතන මොකක් හරි වීඩියෝ එකක් නිකන් අපි මගේ මෙන්න මේක add කරගමු නැත්නම් මේක add කර අහස sky එකක් ඒක add කරලා ඔයාලා මේක time bar එකට ඒ කියන්නේ මෙන්න මේ බාර් එකට මෙන්න මේක උඩ මෙහෙම ක්ලික් කරගෙන මෙහෙම ඇදලා ගන්න ඕනේ මෙන්න මේ බාර් එකට. ඊට ඔයාලා මෙතනින් මෙන්න මේ keep project setting කියන එක දෙන්න. හරි. ඊට පස්සේ මේක timeline එකට ගන්නට set වෙනවා. දැන් ඔයාලට පේනදී මේක play වෙනවා. හරි. දැන් මේක ඔයාලට ඕනේ තැන කපාගෙන split එකක් කරගන්න දෙනවනේ මෙන්න මේක ආපහු නවත්තලා. ඔයාලට පේනවා මෙන්න මෙතන කතුරක් වගේ icon එකක් තියෙන කට් කරලා ඒක උඩ ක්ලික් කරලා ඔයාලට අවශ්‍ය කැලේ ක්ලික් කරලා මෙන්න මේ delete button එක ක්ලික් කරන්න. එතකොට අරකට නිකම්ම ඩිලීට් වෙනවා. හරි. ඒකෙන් තමයි ස්ප්ලිට් එකක් වුණා උනොත් ඔයාලට කරගන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට තව මේකට මොකක් හරි ඇඩ් කරන්න ඕන නම් මේ import media කියන ක්ලික් කරලා ඒකට අවශ්‍ය මොකක් හරි ක්ලික් කරගන්න මෙහෙම. හරිනේ. ඒක timeline එකට ඔයාලා ඇදලා දාගන්න. ඒ ඔන්න ඔහොම තමයි තුන්නේ. ඉන්න මාත් දැන් මේ ඇප් එක ගත්තේ ටික කාලයක් වෙනවා අරගෙන හරියට අස්වැලා කරන්න ඕනේ guys. ඔයාලට දැන් මේක ගත්තොත් ඔයාලා edit එක බලාපොරොත්තු වෙන්නේ YouTube එකට දාන්න ගොඩක් කට්ටිය quality එක video quality එක. ඒක ඉතින් ඔයාලට බලන්න වෙන්නේ export කරද්දී මේකේ තව ගත්තොත් මෙන්න මෙතන icon එකේ තියෙනවා media. stock media. අනිවාර්යයෙන්ම කියනවා මේකේ effect I got the filters, sticker, templates, translation, titles, audio වගේ ඒවා download කරගන්න ඔයාලට data අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒවා ටික download කරගත්තාම පස්සේ ඔයාලට අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙම කියන්නේ දැන් ඔයාලට උන් කරද්දී මෙහෙම එපෙනවා try again කියලා. ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ mine කියන එකට ක්ලික් කරලා download යන්න. මේකේ මම download කරන stock media එකේ මුකුත් ඒ හින්දා පෙන්වන්නේ අපි title එකට ගියොත් ඕන් mine කියන එකට ගියාම download කරපේවා තමයි මෙතන පෙන්නන්නේ. අපිට පේනවා ඉතින් ඔයාලට ඊට ඕනනම් ඔයාලා ඒක ක්ලික් කරලා මෙන්න මේ විදිහට ඇදලා ඒක උඩින් දාගන්න. ඒක ඕනනම් ගොඩක් දුරට මේක ඇදන් ඉන්න ඕනේ. එතකොට ඒක තියෙනවා. හරිද? අපි මේක delete කරමු. ඊට පස්සේ ඔයාලට translation කරන්නත් තියෙන අර mine ගිහින් download ගිහිල්ලා ඔයාලා download කරගත්ත ඒවා තියෙන්න ඕනේ. ඒ කියන්නේ download කරගත්තුම මෙතන තියෙනවා. ඇත්තම කියන්නේ effect ගත්තොත් එහෙම effect උත් තියෙනවාට පේනවා. ඉතින් ඔයාලා download කරපු effect විතරයි තියෙන්නේ. ඊට පස්සේ filters ගත්තොත් ඒකෙත් mine ගින් download. sticker නෑ මන් තාම template උත් නෑ. ඒවා download කරගත්තාම ඔයාලා මං කියපු විදිහට ගිහිල්ලා එතනින් ඔයාලට add කරගන්න පුළුවන්. effect එකක් දාලා බලමු. මෙන්න මේ effect එක add කරගත්තාන් පස්සේ ඔන්න ඔහොම තමයි තියෙන්නේ. ඒක ඇඩ් කරගන්න මේ විදිහට ඇදලා දාගන්න තියෙන අර වගේ. ඊට මේක timeline එක ඔයාලට ඕන තරම් මෙහෙම ඇද ගන්න තියෙන පුළුවන්.
ඊට පස්සේ ඔයාලට මේක දැන් දුර වැඩිනේ මේක දුර වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ වගේ අඩු කරගන්න පුළුවන් අඩු කරලා වැඩ පුළුවන් මේ ටයිම් ලයින් එක ඕන තරම් මේ ගානට ඇදලා මේක ප්ලේ කරගෙන බලන්න ඊට පස්සේ ඔයාලට මෙතන ෆුල් ක්වලිටි එක දාලා තියෙනවා මොකද ඉතින් වෙනස් කරන්න යන්න එපා ටයිටල් උත් අර මං කියව විදිහට ඔය ඇඩ් කරන්න තමයි තියෙන්නේ අයන් ඇඩ් කරවලට මෙතන ඇනිමේෂන් දාන්න පුළුවන් ඒකට මේ වගේ ඇනිමේෂන් පැටින් නැත්තෝ වෙයි වැටෙන්නේ වැටෙනවා ඒක මේ චුට්ටක් එක මේ විදිහට ඇදගත්තා නම් වැටෙනවා එතකොට ඒක වට ගන්න හැකියාවක් තිබෙනවා ඔයාලට මෙතන ඩාගන්න කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පේන්න නම් ඩාගන්න කියන්නේ පිටිපස්ස යන දැන් ස්කයි එකනේ මගේ තියෙන්නේ ඔයාලට ඕන එකක් දාගන්න නෝමල් දාගමු රොටේට් කියන ඔන්න නෝමල් රොටේට් එකක් දාගන්න පුළුවන් ඊපස්සේ මෙතන සයිස් හදන්න තියෙනවා ඔයාලට පේනවා ඊපස්සේ ටෙක්ස්ට් ගිහිල්ලා ඔයාලට මෙතන ගහ ගන්න ඕන එක ගහ ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න එක මම කපා ගත්තොත් අපි දැන් ගහලා බලමු කට් කියලා. ඔයාලට වෙනවා දැන් කට් කියන එක වටනවා. මේක රොටේට් හදාගමු. චුට්ට රොටේට් එක ඇත්තම කියන්නේ මට අමාරුයි මේතනින් කරන්න. මේක දෙන්න ඕනේ හරි වැඩේ හරි ඇනිමේෂන් දාන්න පුළුවන් වලට ඔහොම තමයි ටෙක්ස්ට් එක කරගන්නේ ටෙක්ස්ට් ඇඩ් කරගන්නේ ගණන් ගන්න එපා වචන පැටලෙනවා උඩ ගත්තොත් තියෙනවා මෙතන Wondershare film or file edit tools view helps කියලා මේ අයිකන් කීපක් තියෙනවා ඊට පස්සේ ගත්තොත් බාර් එක මේ තියෙන්නේ ඊට පස්සේ මෙතන delete icon එක undo එක තියෙනවා ඊට පස්සේ ඒ අයිකන් ටික තමයි උතන තියෙන්නේ ඊට දැන් මේක එක්ස්පෝර්ට් කරගන්න කොහොමද කියලා අපි කතා කරමු. ඔයාලට වෙනවා මෙතන එක්ස්පෝර්ට් කියන අයිකන් එක ක්ලික් කරන්න. ඒක දන්නවා ගොඩක් කට්ටිය. ඊට ඔයාලට ඕන මෙතන එඩිට් කියලා එතනින්ම ඒ කියන්නේ ඔයා ගත්ත වීඩියෝ එකෙම මෙන්න මෙහෙම තැනක් ඕන තැනක් මේව කරලා සේව් කරලා ඒක තම්බ්නේල් එකට දාගන්න පුළුවන්. ඒක ඕන නැත්නම් ඔය අයින් කරලා එඩිට් තියලා ඒකයි කපන්න බෑ. ඊට වලට quality එක පුළුවන් මෙන්න මේ advance එකකින් හදා ගන්න 4K තමයි ගොඩක්ම මේකේ තියෙන්නේ 4K තියෙනවා ඊට back වෙන ඊට export කරත් මේක export වෙනවා එන්න මගේ වෙනවා කියන්නේ ඔයාලා මේක ඇත්තටම මචං export කරන්න දෙන්නේ නැහැ ඇත්තටම Wondershare film or කියන එක හරිද මම description එකේ link එකක් දාලා තියෙන වීඩියෝ එකක් අන්න යාගේ වීඩියෝ එක බලවට මේක හදා ගන්න පුළුවන් ඒ කියන්නේ watermark එක වදින්න නැති වෙන්න 4K quality එකට වීඩියෝ එක download කරගන්න ඔයාලට මේ වීඩියෝ එක බලගෙන හදන්න පුළුවන්. අත්තනු කිව්වොත් අද වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න share කරන්න like කරන්න ඒ වගේම channel එක subscribe කරන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න. එහෙනම් අදට අපි කැපුණා.